හෙල්ලෝ ඉතින් 31st night එකට එහෙමත් නැත්නම් New Year's Eve එකට මම කරපු මේකප් ලුක් එක මේ විදිහට ඔයගලන්ට ටියුටෝරියල් එකකින් ගේන්න හිතුවා. ඉතින් මුලින්ම ස්කින් එක ප්‍රෙප් කරගෙන ඉන්නේ මම ෆවුන්ඩේෂන් එකෙන් පටන් ගන්නම්. මම යූස් කරේ Huda Beauty for Filter Foundation and Huda Beauty for Filter Concealer එක. ඉතින් මේ බේස් එක මම ගොඩක් වෙලාවට flawless finish එකක් අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන බේස් එකක්. දැන් මම Charlotte Tilbury setting spray එකෙන් set කරගෙන eye look එකට යනවා. Anastasia Beverly Hills තමයි මගේ පැලට් එක වෙන්නේ. මම ගොඩක් වෙලාවට යූස් කරන පැලට් එකක්. ඊළඟට Empowered Huda Beauty පැලට් එකේ තියෙන grey color එක යූස් කරලා මේ විදිහට චුට්ටක් ඩාර්ක් කරගන්න හිතුවා outer corners දෙක. මේක මම කලින් කරලා නැති eye look එකක් first time තමයි මම මේ කරන්නේ. ඊළඟට මම ගොඩක් excited මේ product එක යූස් කරන්න Kiko Milano Snow Kissed Holiday jelly stick එක මාරම ලස්සනයි finish එක මේ product එකෙන් එන මේ වගේ glowy finish එකක් ලස්සන ඉවෙන්ට් එකකට වගේ විශේෂයෙන්ම night function එකකට ගොඩක් ලස්සනට මැච් වෙනවා කියලා මම හිතනවා. ඉතින් eyeliner එකත් Huda Beauty මම apply කරගෙන ආවා මේ විදිහට ඉක්මනටම off the camera. ඊළඟට MAC Cosmetics මගේ අලුත්ම mascara එකත් apply කරලා eye look එක ඉවර කරගත්තා. ඊළඟට bronzer එකට යමු අපි. Charlotte Tilbury cream bronzer එක මම මේ විදිහට use කරනවා. මේකත් හරියම easily blend කරන්න පුළුවන් විදිහේ ලස්සන makeup එකකට flawless makeup එකකට useful වෙන product එකක්. nose contour එක අනිවාර්යෙන් කරනවා මම මේ වගේ party glam makeup look එකක් create කරනකොට මේ විදිහට මම contour කරන්න ඕන areas වලට use කරලා blend කරගන්න. මගේ favorite She Glam liquid blush එක මේ විදිහට apply කරනවා. ඊළඟට ඒකත් ලස්සනට blend කරගන්නවා. blend ලස්සන neat makeup එකක රහස තමයි blend කරන එක පුළුවන් තරම් හොඳ brush එකකින්. ඊළඟට මම යූස් කරනවා මගේ Huda Beauty අලුත්ම palette එක highlighter color එකත් එක්කම මුලින්ම pink shade එක ඊට පස්සේ highlight එක මේ විදිහට topper එක විදිහට යූස් කරලා ඒකත් හොඳට blend කර ගන්නවා. ඊළඟට මම bake කරන්න යන්නේ අද Huda Beauty kunafa shade එක ගත්තා මම loose powder එකෙන්. මේ product එක ගැන නම් මම වෙනම කතා කරන්න ඕනේ. ඇත්තටම වීඩියෝ එකක මාරම ලස්සනට blur වෙනවා. skin එක හරිම flawless finish එකක් දෙනවා කියලා. blurring effect එක ගැන නම් කියලා වැඩක් නැහැ. ඉතින් මේ product එක viral වෙන එක ගැන මට අමුතුවෙන් පුදුම වෙන දෙයක් නැහැ. ඕගලන්ටත් ඒ වෙනස හොඳට පේනවා ඇති. ඊළඟට මගේ lip combo එක වෙන්නේ Fenty Beauty Riri කියන shade එකෙන් මම lip pencil and lip gloss එක ගත්තා. මම ඒ lip pencil එක apply කරලා Maybelline Superstay matte lipstick එකෙන් number 15 apply කරනවා මේ විදියට. ඊළඟට මේකට උඩින් topper එකක් විදියට මම Riri කියන shade එකෙන්ම Gloss Bomb shade එක apply කරනවා Fenty Beauty product එක. මං මාරාසයි මේ lip gloss එකට මාරම ලස්සනයි බලන්න finish එක. ඉතින් මේ වගේ විශේෂ දවසකට මේ වගේ glossy lip එකක් වැඩි නෑ කියලා මම හිතනවා. ඉතින් මේක තමයි මගේ final look එක.